අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ පාර 2026 ඒ ලෙවල් කරන නංගිල මල්ල වෙනුවෙන්. මොකද දැන් එක්සෑම් එකට තියෙන මාස 5ක් වගේ කාලයක්. මාස 5කුත් කිව්වට දැන් මේ මාසෙත් දින කීපයක් ගෙවිලානේ තියෙන්නේ. එතකොට මේ දැන් තියෙන කාල සීමාවේ තාම 0 ලෙවල් එකේ 0.34 මට්ටමේ ඉන්න කෙනෙක්ට මොකක්ද දැන් කරන්න පුළුවන්? අපෙන් මොකක්ද ඔයගලන්ට තියෙන උදව්ව? දැන් අපි එක අපේ කට්ටියන්ගේ මොටිවේෂන් ඒගොල්ලන්ගේ මේ ලෙවල් ජර්නි එක කොහොමද ඒ දේවල් දානවානේ. ඒත් ඔයාලට සැලැස්මක් තියෙනවනේ. ඔයාලට අපෙන් සපෝට් එකක් තියෙනවනේ. ඒ වෙනුවෙන් අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ස්ටඩි ප්ලෑන්. ඒකේ නම ඇඩ්වාන්ස් ස්ටඩි ප්‍රෝග්‍රෑම් කියන එක. ඒකේ ස්ටඩි ප්ලෑන් එකත් පේපර් ප්ලෑන් එකත් ඔයාලට දෙකම මාස 5ටම, ඒ කියන්නේ මාස 5ේම ගාණ තමයි 2400ක් කියන්නේ. බොහොම පොඩි මුදලක්. එතකොට හිතන්නකෝ මේක ඔයාලා තුනෙන් බෙදලා බලන්න. එතකොට එක සබ්ජෙක්ට් එකකට කොච්චරක් දෙන්නේ කියලා. ස්ටඩි ප්ලෑන් එකයි පේපර් ප්ලෑන් එකයි දෙකම 2400යි. ස්ටඩි ප්ලෑන් එකයි පේපර් ප්ලෑන් එකයි ෆිසික්ස් ප්‍රැක්ටිකලුයි තුනම ගන්නවා නම් ඔයාලට රුපියල් 3000ක මුදලකට ගන්න පුළුවන්. හැබැයි මේකත් එක්ක ඔයාලට රීඩින් ප්‍රෝග්‍රෑම් කියලා එකක් තියෙනවා. එතකොට ඒ රීඩින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක රුපියල් 300ක මුදලක් ඇඩ් වෙනවා. එතකොට 3300කට ගන්න පුළුවන්. මේකෙනුත් මැත්ස් ළමයින්ට රුපියල් 100ක් වගේ අඩු වෙනවා. ඒ කියන්නේ 3200කට වගේ ගන්න පුළුවන් මැත්ස් අයට. මොකද මෙතන රීඩින් ප්‍රෝග්‍රෑම්ස් දෙකක් තියෙනවා. බයෝ කෙමිස්ට්‍රි. එතකොට ඒකෙදි බයෝ එක අයින් වෙනවනේ මැත්ස් අයට. එතකොට රුපියල් 100ක් 200ක් එහා මෙහා වෙනවා. එතකොට බයෝ ළමයින්ට පුළුවන් 4800කට එසේ ප්‍රෝග්‍රෑම් එකත් එක්කම ගන්න. ඒ කියන්නේ මාස 5ටම ඔයගොල්ලන්ට එසේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක පේපර් ප්ලෑන්, ස්ටඩි ප්ලෑන්, ෆිසික්ස් ප්‍රැක්ටිකල් ඔක්කොම එක්ක 4800ට ගන්න පුළුවන්. ඒ කියන්නේ එසේ ප්ලෑන් එකත් එක්ක එකතු වෙලා එසේ ප්‍රෝග්‍රෑම් එකට මාස 3කටම 1800යි ගන්න. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එකට එන්න පුළුවන් 4800කට. හැබැයි ඔයාලට මේ රීඩින් ප්‍රෝග්‍රෑම් එකත් එක ගන්නවා නම් 5100කට ගන්න වෙන්නේ රුපියල් 300ක් ඇඩ් වෙනවා. එහෙම තමයි මේ ටෝටල් කොස්ට් එක යන්නේ. එතකොට ඔයාලා හිතන්නකෝ ලොකුම මුදල යන්නේ 5100යි කියලා. එතකොට මේක බෙදලා බලන්නකෝ තුනේ. එතකොට මාස 5ටම කොච්චර පොඩි මුදලක්ද ඔයාලා වැය කරන්නේ ඒ ලෙවල් වලට. ඒ කියන්නේ වෙන මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණා කියන්නේ ඔයාලා ක්ලාස් යන්න ඕනේ නැහැ තව දුරටත්. ඒ කියන්නේ ඔයාලටම තේරෙනවා මේකෙන් ඔක්කොම කවර් වුණාට පස්සේ ක්ලාස් යන දෙයක් නැහැ. ඔයාලට ඕනම් පේපර් ක්ලාස් එකකට යන්න පුළුවන්. ඒ අරින්න ස්ටඩි ප්ලෑන් එක කරාට පස්සේ ඔයාලට ක්ලාස් එකකටවත් යන්න උවමනා වෙන්නේ නැහැ. මොකද තියරි ඔක්කොම කම්ප්ලීට් කරගන්න. අපි ඔයාලට මෙතඩ් එකක් දෙනවා. ඒ වගේම රෙකෝඩින්ග්ස් ඔක්කොම දෙනවා සියලුම පාඩම් වල. එතකොට ඔයාලට තියෙන්නේ වැඩ කරන්න විතරයි. මේක විතර දැන් ඒ ලෙවල් වලට ඔයා ගාව මේ පොඩි මුදලයි තියෙනවා එකතු කරගත සුළු මුදලක් ළඟ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට මහා විශාල මුදල් වියදම් කරලා ඒ ලෙවල් වලට වැය කරන්න විදියක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මුළු ඒ ලෙවල් වලටම මේ මාස 5ටම වියදම් කරන්න දෙන්නේ මෙන්න මේ 5100යි. ඒ වගේම පොඩි ඩේටා ප්‍රමාණයකට යන මුදලයි විතරයි. එතකොට හිතන්න ඔයාලා ඒ ලෙවල් වලට කොච්චර ඒ කියන්නේ පහසුවෙන් මේක කරන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලට ක්ලාස් එකකට යනවා නම් එක සබ්ජෙක්ට් එකට එක මාසෙකට මේ ගානට කිට්ටු වෙන. කියන්නේ 3000 ගාණක් වගේ යනවා එක ගුරුවරයෙක්ටම එක මාසෙකට විතරක්. එතකොට හිතන්න මාස 5ටම මේ මුදල කියන්නේ බොහොම පොඩි මුදලක්. ඔයාලගේ F එකක් එන්න තියෙන සබ්ජෙක්ට් එකක් ඒ එකක් ගන්න. ඒ තුනකටම යන්න මේ මාස 5 මේ ප්‍රෝග්‍රෑම් එක වැදගත් වෙවි. මේක අපි ඔයගොල්ලෝ වෙනුවෙන් කරන උදව්වක්. හැබැයි ඔයාලට මේක ගන්න කිසිම බලකිරීමක් නැහැ. ගිය අවුරුද්දේ විභාගෙට මාස 3ක් තියලා තමයි අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. එතකොට ගිය අවුරුද්දේ ළමයිගේ ෆීඩ්බැක්ස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒගොල්ලෝ කොච්චර සක්සස් වුණාද කියන එක. ඒවත් බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක ඉෆෙක්ටිව්ද කියලා. ඒ අයගේ කමෙන්ටුත් කියවලා ඊට පස්සේ ඔයාලා තීරණය කරන්න මේකට එනවද නැද්ද කියන එක. ඔයාලගේ ජීවිතය වෙනුවෙන් කරන ලොකු ආයෝජනයක් මේක. ඒ නිසා හිත ඉන්නේ නැතුව සම්බන්ධ වෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් වැඩ කරන මහන්සි වෙන ඔයාලට good luck. මේක අපෙන් කෙරෙන උදව්වක්. ඒ උදව්වත් අරගෙන ඔයගොල්ලන්ගේ A level ගමන සාර්ථක කරගන්න කියලා ඉල්ලනවා. එහෙනම් සුබ දවසක් හැමෝටම.